ඔයා චිකන් රස බලන්න කැමති මොන විදියටද? චිකන් ඩෙවල්, චිකන් කුරුමා, චිකන් කරි, චිකන්. වීඩියෝ එකේ තියෙන රෙසිපීස් වලින් ඔයා කැමතිම රෙසිපිය try කරලා රස බලලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් එන්න අපි පිළිවෙලට චිකන් හදන්න ඉගෙන ගමු. අද චිකන් කුරුමා හදමු. නම අමුතුයි වගේ වුණාට මේක හදන්න හරිම ලේසියි. මුලින්ම ලුණු ටික බැද ගන්නවා. ඊළඟට පිළිවෙලින් ලුණු බැදගත්ත තෙල් එකටම ස්පයිසස් ටිකයි, චිකනුයි, කුඩු කරගත්ත ස්පයිසස් උයි එකතු කරලා කුක් වෙනවා. දැන් ඒකට රස අනුව ලුණු, කර්ඩ් එකතු කරනවා. අවසානයේ කජු පේස්ට් එක එකතු කරනවා. බෙන්ඩ් කරගත්ත පේස්ට් කප් එකටම වතුර දාලා ඒකත් එකතු කරගන්න. අඩු ගින්දරේ චිකන් ටික කුක් වෙන්න දීලා කලින් බැදගත්ත ලුණු ටික කොටාගෙන මේකටම එකතු කරන්න. අවසාන පියවර විදියට ගරම් මසාලා තියෙනව නම් කේස්වර වලටත් එකතු කරන්න. ඔන්න ඉතින් ගෑවුණු තැන කන්න පුළුවන් රසම රස චිකන් කුරුමා එකක් ඔයා හදලා ඉවරයි. දැන් රස බලන වෙලාව. ඔයා ඉල්ලපු චිකන් ඩ්‍රම් ස්ටික්. හොඳට පිරිසිදු කරගත්ත චිකන් සීසනින් එකත් එක්කම අපි තඹ ගන්නයි ලෑස්ති වෙන්නේ. මේ එකතු කරන හැමදේම සුපුරුදු පරිදි ප්‍රමාණයන් එක්ක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ගැඹුරු තෙලේ චිකන් බැද්දම කෑල්ල පොඩි වෙනවා නේද? එහෙම නොවෙන්න මේ විදිහට තම්බලා pan fry කරන්න. දැන් මේ හදන්නේ අපේ රෙසිපි එකේ මේන් සෝස් එක. මේ එකතු කරපු ස්පයිසස් සෝසස් හොඳට මික්ස් වෙන්න මම පාවිච්චි කරන්නේ අපි තඹගත්ත චිකන් ස්ටොක්. දැන් ඔයාට තියෙන්නේ pan fry වෙච්ච චිකන් එකට මේක එකතු කරන්න. මීඩියම් හීට් එකේ ඒක හොඳට හිඳෙනකම් ඔයාගේ කෝන් ස්ටාර්ච් එකත් ස්ටොක් එකෙන්ම ලෑස්ති කරන්න. කෝන් ස්ටාර්ච් එකතු කරාට පස්සේ ඔයාගේ රස අනුව සීනි ලුණු එකතු කරන්න. අවසානයේ ඔයාට අවශ්‍ය ග්‍රේවි ප්‍රමාණයට තවත් චිකන් ස්ටොක් ටිකක් එකතු කරන්න. පුංචි ටිප් එකක් දෙන්න. ඔයා මේ චිකන් රෙසිපිය try කරනවා නම් මේ වගේ පැතිරි pan එකක try කරන්න. එතකොට ඔයාට පුළුවන් මතු පිටින් ක්‍රිස්පියට ඇතුලින් soft එකට රසම රස චිකන් කෑල්ලක රස බලන්න. දැන් රස බලන වෙලාව. මේ චිකන් රෙසිපි ඉල්ලපු ඔයා අනිවාර්යෙන් මේක try කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. හැමදාම චිකන් කන්නේ එකම විදියටද? එහෙනම් මේක try කරලා බලන්නකෝ. මේ හදන්නේ ghee roasted chicken. ඔයා try කරලා බලන්න වීඩියෝ එක save කරගන්න. මුලින්ම චිකන් ටික සීසන් කරගන්නවා. මේ එකතු කරන හැමදේම පහළ description එකේ list කරලා තියෙනවා. ඊටු ස්පයිසස් ටික කබලේ බැදගෙන blend කරගන්න. එහෙම නැත්නම් ගලේ අඹර ගන්න. මේකටම සුදු ලුණු ටිකයි සීඹලයිස්මයි එකතු කරන්න. දැන් මද ගින්නේ රත් වුණු ඇතිලියට ගී එකතු කරලා චිකන් ටික උයා ගන්නයි හදන්නේ. මෙතනදී අපි වතුර එකතු කරන්නේ නැහැ. චිකන් ටික ගීත් එක තමයි ඉදෙන්න දෙන්නේ. චිකන් එක මේ ගානට ආවම අඹරගත්ත පේස්ට් එක එකතු කරලා අඩු ගින්දරේ මේ ටික හොඳට හිඳෙන්න දෙන්න. අවසානයේ අපි මේකට කරපිංච ගොඩාක් එකතු කරනවා. ඒ ටිකත් හොඳට කවලම් කරලා අපි මේක තව ටිකක් හිඳ ගන්නවා. තෙත ගතියට කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ පාර්ට් එක ස්කිප් කරන්න. බත් පාන් රොටි කන්න විතරක් නෙමෙයි මේක බයිට් එකටත් මරු. සුපුරුදු චිකන් කරි එකට පොඩි බ්‍රේක් එකක් දීලා ගී රෝස්ටඩ් චිකන් හදලා බලන්නකෝ. හැදුවත් රස කියන්න අමතක කරන්න එපා. පොළුයි චිකනුයි එකට කාලා තියෙනවද? නැත්නම් කබල වෙදපු පොල් එකතු කරලා හදපු මේ චිකන් කරිය හදලම බලන්න. හදන්න ඕන කරන හැමදේම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලිස්ට් කරලා තියෙනවා. තෙල් ටිකක් එකතු කරලා මේ ටික හොඳට මලව ගත්තට පස්සේ කපාගත්ත චිකන් එකතු කරගෙන ඒකත් හොඳට මලව ගන්න. ඊළඟට තක්කාලි ටිකක් එකතු කරලා තව ටිකක් මැලවෙන්න දෙන්න. දැන් අපි එකතු කරනවා අපේ තුන පහ ටික. තුන පහ එකතු කරනකොට ඔයාලගේ රස අනුව මම සඳහන් කරලා තියෙන ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. දැන් රස අනුව ලුණු එකතු කරන්න. ඊළඟට වතුර එකතු කරලා මේ ටික අඩු ගින්දරේ කුක් වෙන්න දෙන්න. චිකන් එකට ලුණු ඇඹුල් රස හොඳට ඇබ්සෝබ් වෙනකන් වතුර ටික හිඳෙන්න ඇරලා කබල බැදගත්ත පොල් ටික අවසානයේ එකතු කරගන්නවා. වෙනස්ම විදියට චිකන් රස බලන්න කැමති ඔයාලට මේ රෙසිපි එක try කරලා බලන්න පුළුවන්. ගෑවුණු තැන කන්න පුළුවන් තරමටම මේක රසයි.
චීස් චිකන් මැජික් එකක් කියලා දෙන්නද? විනාඩි 15න් චීස් බේරෙන රසම රස චිකන් කෑල්ලක්. කටු නැති චිකන් ටිකක් ලොකු කියුබ්ස් කපාගෙන දෙකට මැද්දෙන් පලා ගන්න. ඊළඟට ලුණු, ගම්මිරි, සුදු ලුණු පවුඩර් එකතු කරලා හොඳට සීසන් කරගන්න. චිකන් ටික සීසන් වෙනකන් ස්විස් චීස් නැත්නම් මොසරෙල්ලා චීස් මේ විදිහට කියුබ් කපා ගන්න. ඊළඟට පාන් පිටිත් මේ විදිහට සීසන් කරගන්න. දැන් සීසන් වෙච්ච චිකන් ඇතුළට චීස් ඔපාගෙන පාන් පිටි වලින් තවර ගන්නවා. KFC චිකන් හදන විදියට පාන් පිටි වතුර කොන්ෆ්ලෙක්ස් වලින් තවරලා ගැඹුරු තෙලේ බෙද ගන්නවා. උණු උණුවේ කනකොට චීස් වලින් දිව පිච්චෙයි. බලාගෙන මේ වීකෙන්ඩ් එකේ රෙසිපි එක try කරලා බලන්න. තව මේ වගේ රෙසිපි දැනගන්න වීඩියෝ එක like කරලා මාව follow කරන්න. කඩෙන් සොසේජ් කන්න බයයි නේද? කැන්සර් ෆ්‍රී සොසේජ් අපි ගෙදර හදමු. ඩයට් කරන ඔයාට, ජිම් යන අයියලාට, පොඩි බබාලට ප්‍රෝටීන් ගොඩාක් තියෙන සොසේජ් එකක්. බෝන්ලස් චිකන් ග්‍රෑම් 250ක් හොඳට හොදලා කියුබ්ස් කපා ගන්න. ඊළඟට මේ පෙන්නන විදියට අපි මේක සීසන් කරගන්න ඕනේ. ඕන කරන හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලිස්ට් කරලා තියෙනවා. චිකන් ටික විනාඩි 15ක් විතර රෙස්ට් කරන්න තියලා ඊළඟට සුදු ලුණු, අමු මිරිස්, ඉඟුරු, පොල් තෙල්, කඩල පිටි එකතු කරලා අපි චිකන් ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. හෝම්මේඩ් සොසේජ් හදන්න ග්‍රයින්ඩ් කරගන්න පේස්ට් එක අතේ නොඇලෙන ඇලෙන ගානට තියෙන්න ඕනේ. හරියට මෙන්න මේ වගේ. සොසේජ් එක බොයිල් කරන්න තියෙන හින්දා අපි මේකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ෆොයිල් එකක්. ඔයා සොසේජ් එක හදන්න කැමති දිග ප්‍රමාණය අනුව ෆොයිල් එක කපා ගන්න. ඊළඟට අතට පොල් තෙල් ටිකක් ගාගෙන අපි සොසේජ් එක හදන්න පටන් ගන්නවා. මම මෙතන චීස් උත් එකතු කරා. ඉතින් ඒක ඔප්ෂනල්. ඔයා කැමති නම් විතරක් ඔයාට එකතු කරන්න පුළුවන්. කඩෙන් ගන්නවා වගේම හෝම්මේඩ් සොසේජ් ගෙදර නීට් එකට හදා ගන්න පුළුවන්. ඉතින් ගන්න ප්‍රමාණවල් මෙෂර් කරලා මේ වගේ එජස් නීට් කරලා ලස්සනට අපි මේක හදාගමු. හෝම්මේඩ් සොසේජ් වල MSG මුකුත්ම නැහැ. ඉතින් ඔයාට මේක හොඳට එයාර් ටයිට් කරලා ඩීප් ෆ්‍රීසර් එකේ මාස 3ක් 6ක් වගේ කල් තියා ගන්නත් පුළුවන්. බෝන්ලස් චිකන් ග්‍රෑම් 250කින් ඔයාට මේ වගේ සොසේජස් 10ක් හදා ගන්න පුළුවන්. approximately එක සොසේජ් එකක කැලරි 61ක් වගේ තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන් ග්‍රෑම් 10ක්ම තියෙනවා. බොඩි බිල්ඩින් කරන අයියලාට දවසට ඕන කරන ප්‍රෝටීන් ප්‍රමාණය මේකෙන් හදා ගන්නත් පුළුවන්. පුංචි බබාලට සොසේජස් දෙන්න අකමැති අම්මිලට මේක එයාලට හදලා දෙන්නත් පුළුවන්. ෆොයිල් වලින් රැප් කරලා මීඩියම් හීට් එකේ විනාඩි 30ක් අපි දැන් මේක තඹ ගන්නවා. අපි හදන සොසේජ් homemade sausage gravies, homemade sausage rolls, devils, fried ඕන විදියට රීමේක් කරගන්නත් පුළුවන්. ඔයා මේක හදලා බැලුවොතින් ඔයාට තේරෙයි quality sausage එකක තියෙන freshness එක, chicken රස කොහොමද කියන එක. ඇත්තටම මේක කඩේ sausage එකකට වැඩිය 100% quality. ඒ වගේම හරිම රසයි. සොසේජ් කියන්නේ ලෝක ප්‍රකට කෑමක්. ඉතින් එක එක රටවල් වල සොසේජ් එකට එක එක නම් කියනවා. ඉන්දුනීසියාවල සොසිස්, සල්සිචා එම කියන්නේ ඉටාලියන්ස්ලා. ඔයා ඉන්න රටේ සොසේජ් වලට මොකක්ද කියන්නේ? මටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඩයට් කරන, බොඩි බිල්ඩින් කරන වගේම හෙල්දි රෙසිපි try කරන ඔයාගේ යාළුවත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න. ඔයත් හදලා බලලා අනිවාර්යයෙන්ම රස මටත් කියන්න. දැන් ක්‍රිස්පි චිකන් හදමු. මේ හැමදේම එකතු කරලා විනාගිරි තේ හැන්දකුත් එකතු කරන්න. ඒක වීඩියෝ එකේ මිස් වුණා. විනාඩි 20ක් 30ක් මැරිනේට් වෙච්ච චිකන් දැන් අපි කෝට් කරගන්නයි ලෑස්ති වෙන්නේ. මේක කෝට් කරද්දී කෑල්ල ලොකු වෙන්න කියලා 3-4 පාරක් කෝට් කරන්න එපා. උපරිම 2 පාරකට කෝට් කරගන්න. එතකොට තමයි මේක රසට ලස්සනට හැදිලා එන්නේ. අපි කෝට් කරපු චිකන් ටික බැදගන්නේ මීඩියම් හීට් එකේ. කොයි වෙලාවෙවත් ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. චිකන් බදිනකොට ඉතුරු වෙන මේ පිටි කෑලි ටිකෙන් තමයි අපේ ග්‍රේවි එකේ thickness එක හදාගන්නේ. ඉතින් ඉතුරු කලමනත් එක්ක ෆ්‍රයිඩ් කරපු චිකන් කෑල්ලකුත් එකතු කරලා මේ ටික අපි පේස්ට් එකක් වෙන බ්ලෙන්ඩ් කරගන්නවා. අවසාන පියවර විදියට තෙප්පරාදුවට ස්පයිසස් එකතු කරාට පස්සේ පේස්ට් එකත් එකතු කරලා චිකන් ස්ටොක් වලින් මේක උතුරව ගන්න. මෙතනදී ඔයාට පුළුවන් කැමති නම් තව සුප් කියුබ් එකකුත් එකතු කරන්න.
දැන් රස බලන වෙලාව. මේ විදියට ගෙදර හදාගත්තම බඩ පිරෙන්න හිත පිරෙන්න රස බලන්න පුළුවන්. ඉතින් රස බැලුවොත් මටත් කියන්න. ගිහින් එන්න සුබ දවසක්. ලෝකේ තියෙන රසම චිකන් කරිය හදමුද? හදන්න කැමති කට්ටිය රෙසිපි එක සේව් කරගන්න. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. මිරිස් 3-5 ලුණු ඇඹුල් එක්ක චිකන් ටික මුලින්ම අපි මැරිනේට් කරගමු. විනාඩි 30ක්. මේ විදියට හොඳට මසාජ් කරගන්න. ඊළඟට ටෙම්පරාදු. අපි ටෙම්පරාදුවට එකතු කරන හැමදේම හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න. ඒක ෆ්‍රයි වෙනකොට තමයි ෆ්ලේවර්ස් එකට එකතු වෙන්නේ. ඒක දැනගන්න පුළුවන් ගේ පුරාම ටෙම්පරාදුවේ සුවඳ එනකොට. ඊළඟට අපේ චිකන් ටික එකතු කරලා වතුර කෝප්පයක් දාලා කියන වහලා තියන්න ඕනේ. හැඳි ගන්නේ නැහැ. වතුර හිඳුනට පස්සේ මිටිකිරි කෝප්පයක් එකතු කරගන්න. ඊට පස්සේ හැඳි ගන්න. දැන් ඔයාට පුළුවන් උතුරනකොට ඔයාට කැමති ප්‍රමාණයට ග්‍රේවි එක ඉතුරු කරලා ලිපෙන් බාගන්න. බත් පාන් ඉදියාප්ප පිට්ටු කොත්තු මේ ඕනම එකක් එක්ක රස බලන්න තමයි තියෙන්නේ. ගිහින් එන්න සුබ දවසක්.